මේ ප්‍රශ්නයෙන් අහන්නේ අන්වීක්ෂ සම්බන්ධ සිදු කර ඇති පහත ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය මොකක්ද කියලා තෝරන්න කියලා. පළවෙනි ප්‍රකාශයෙන් දීලා තියෙන්නේ ආලෝක අන්වීක්ෂයේ විශාලනය නිදර්ශකයෙන් 1000 ගුණයක කියලා. ආලෝක අන්වීක්ෂය යටතේ තියෙනවා සාමාන්‍යයෙන් ආලෝක අන්වීක්ෂයේ උපරිම විශාලනය නිදර්ශකයේ සත්‍ය ප්‍රමාණයෙන් 1000 ගුණයක් ඒ කියලා. එහෙනම් ඒක හරි කියලා ගන්න පුළුවන්. අනිත් ටික බලමු. විභේදන බලය තරංග ආයාමයට අනුලෝමව සමානුපාතික වේ කියලා දීලා තිනවා. ඒක නම් වැරදි කියලා ඔයාලා දන්නවා. මෙතන බලන්න විභේදන බලය තරංග ආයාමයට ප්‍රතිලෝමව සමානුපාතික වෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂවල. ඒක වැරදි කියලා ගන්න පුළුවන්. ඊළඟ ටිකත් බලලා ලියමු. සෛලයේ අභ්‍යන්තර ව්‍යුහ අධ්‍යයනයේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කරන අතර මේ සඳහා නිදර්ශකයේ විශේෂ ආකාරයෙන් සැකසිය යුතුය. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය යටතේ බලන්න සෛලයේ අභ්‍යන්තර ව්‍යුහ අධ්‍යයනය කිරීම සඳහා භාවිතා කරයි. මේ අන්වීක්ෂයේදී යම් ද්‍රව්‍යයක විශේෂයෙන් සකසන ලද තුනී කඩක් කරහා ඉලෙක්ට්‍රෝන කදම්පයක් ගමන් කර. ඒකට විශේෂයෙන් සකසන ලද කියලා තියෙන නිසා නිදර්ශකයේ විශේෂ ආකාරයෙන් සකස් කළ යුතුයි කියන එකත් හරි. සෛලයේ අභ්‍යන්තර ව්‍යුහ අධ්‍යයනයට ගන්න කියන එකත් හරි. හතරෙන් ප්‍රකාශ තියෙනවා පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතයේදී රත්තරන් ගැල්වීම අවශ්‍ය වේ කියලා. ඔව් පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේදී රත්තරන් ගල්වනවා මෙන්න මෙහෙම. නිදර්ශකයේ මතුපිට පෘෂ්ඨය පරාවර්තනය කරන්න ඕන නිසා නිරීක්ෂණයට පෙර නිදර්ශකයේ වැඩි වශයෙන් රත්තරන් ආලේප කරයි. ඒක හරි. ආලෝක අන්වීක්ෂයෙන් අජීවී නිදර්ශක නිරීක්ෂණය කළ හැක තමයි පස්වෙනි ප්‍රකාශය. ඒක හරි. ආලෝක අන්වීක්ෂයෙන් ජීවී නිදර්ශක නිරීක්ෂණය කරන්නත් පුළුවන්. අජීවී නිදර්ශක නිරීක්ෂණය කරන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂවල මතක තියාගන්න අජීවී නිදර්ශක විතරයි නිරීක්ෂණය කරන්නේ. ජීවී ඒවා බෑ. කලින් ප්‍රශ්නෙත් ඒක තිබ්බා. මේ ප්‍රශ්න උත්තරේ එහෙනම් දෙවෙනි එක වැරදි එකනේ අහන්නේ. ඒක ප්‍රතිලෝමව සමානුපාතික වෙයි කියලා වෙන්න